ඔයා 2026 YouTube channel එක start කරන්න ඉන්නවද? එහෙනම් ඔයා මේ වීඩියෝ skip කරොත් ඔයා already loss වෙලා. මොකද අද YouTube එක බලන්නේ views නෙවෙයි. මෙන්න මේ think එකයි බලන්නේ. YouTube content creator කෙනෙක් හෝ YouTube channel එකක් already තියෙන ඔයාලා හැමෝටම මේ video series එක. මේ series එකෙන් මම ඕගලන්ට කියලා දෙන්නේ YouTube guideline, YouTube updates, channel එකක් start කරන හරි method, copyright free music, content creators ලට වැදගත් වෙන tools හැමදේම practical විදියට මම මේකෙන් කියලා දෙනවා. හරි ඉතින් මම මුලින්ම කතා කරන්නේ 2026 දී YouTube එකේ ඇල්ගොරිතම් එක වැඩ කරන්නේ කොහොමද කියලා. හරි ඉතින් ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ YouTube එක views බලලා වීඩියෝ ප්‍රොමෝට් කරනවා කියලා. නැහැ යාළුවනේ. 2026 දී YouTube ඇල්ගොරිතම් එක බලන්නේ දේවල් තුනයි. හරි ඉතින් පළවෙනි එක තමයි watch time. ඔයාගේ වීඩියෝ එක මිනිත්තු 8ක් නම් ඔයාගේ වීඩියෝ එක average කොච්චර බලනවද? වීඩියෝ එක මැදදී වුණොත් YouTube එක කියනවා මේ වීඩියෝ එක boring. දෙවෙනි එක viewer certification. Like, comment, share, subscribe. වීඩියෝ එක බලලා කමෙන්ට් කරනවා නම් YouTube එක කියනවා මේ content එකට peoples ලා කැමතියි කියලා. තුන්වෙනි එක consistency. සතියකට වීඩියෝ දාපු channel එකක් මාසයකට වීඩියෝ එකක් දාපු channel එකට වඩා fast grow වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ කරන ලොකුම වැරද්දක් තමයි copy paste content. TikTok, Facebook එහෙම නැත්නම් වෙන YouTube channel එකකින් වීඩියෝ download කරලා ඔයාගේ channel එකේ upload කරනවා නම් ඔයා grow නැහැ. ඒ වගේම තමයි monetization උන් reject වෙනවා. ඔයා අලුත් content creator කෙනෙක් නම් මේ formula එක follow කරන්න. Perfection නෙවෙයි progress. Long video only නෙවෙයි short long combo. Random topics නෙවෙයි one clear knife. ඊළඟ වීඩියෝ එකේ මම explain කරනවා 2026 දී YouTube channel එකක් start කරන step by step method. ඔයා content creator කෙනෙක් වෙන්න කැමති නම් මේ channel එක subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. මේ series එක views ගන්න නෙවෙයි career එක build කරන්න.